මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වරලත් ව්‍යාපාර පිළිබඳව. දැන් ළමයි ඔයාලා දැකලා ඇති විදේශීය රටවල් වල ජනප්‍රිය සන්නම් නාම සහිත බ්‍රෑන්ඩ් නේම් තියෙන ව්‍යාපාර තියෙනවා. එතකොට ඒ ව්‍යාපාරම ශ්‍රී ලංකාවෙත් තියෙනවා. හැබැයි එතකොට ඒ භාණ්ඩ ලංකාවට ආනයනය කළ නෙවෙයි ශ්‍රී ලංකාවෙත් ව්‍යාපාර ආයතනයක් විසින් ඒ සන්නම් නාමය ඒ වෙළඳ නාමය යටතේම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන නිෂ්පාදනය සිදු කරනවා. එතකොට ඔයාලා දැකලා ඇති සමහර ආහාර වෙළඳසැල්. දැන් උදාහරණයක් විදිහට පීසා වගේ ආහාර විකුණන වෙළඳසැල්. ඒ වෙළඳසැල් වලට එනකොට විදේශීය රටවල තියෙන ජනප්‍රිය වෙළඳ නාමයෙන්ම ලංකාවෙත් ව්‍යාපාර ආයතන පිහිටලා තියෙනවා. හැබැයි ළමයි අපි නීතිය සැලකුවොත් විදේශීය රටක තියෙන සන්නම් නාමයක එහෙම නැත්නම් වෙළඳ නාමයක් යටතේ අපිට අපේ රටේ නිෂ්පාදන කටයුතු කරන්න බෑ. ඒ කියන්නේ අපිට අදාළ නිෂ්පාදනය කොපි කරන්න බෑ. විදේශීය රටක තියෙන ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ ලංකාවේ වෙළඳාම් කරන්න නිෂ්පාදනය සිදු කරන්න බෑ. හැබැයි වරලත් ව්‍යාපාර කියන සංකල්පයට එනකොට මේ වරලත් ව්‍යාපාර නිසා අවස්ථාව ලැබෙනවා විදේශීය රටක තියෙන ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ ලංකාවේ ව්‍යාපාරිකයෙකුට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. මම මේකට උදාහරණයක් ගත්තොත් ඔයාලා අහලා ඇති ජනප්‍රිය ඉතාලි කෑමක් තියෙනවා පීසා කියලා. එතකොට මේ පීසා නිෂ්පාදනය කරන ජනප්‍රිය වෙළඳ ආයතන විදේශීය රටවල තියෙනවා. එතකොට ලංකාවෙත් වෙළඳ ආයතන තියෙනවා පිටරට තියෙන වෙළඳ නාමය යටතේම පිටරට තියෙන සන්නම් නාමය යටතේම ලංකාවෙත් පීසා විකුණන ලංකාවේ මාකට් එකට පීසා ඉදිරිපත් කරන වෙළඳ ආයතන තියෙනවා. එතකොට ඒ වෙළඳ ආයතන ගැනෙන්නේ වරලත් ව්‍යාපාර විදිහට. එතකොට මේ ව්‍යාපාරවල සන්නම් නාමයේ විදේශීය රටක ඉතා ජනප්‍රිය සන්නම් නාමයක්. ඒ සන්නම් නාමය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සමාගමක් විසින් මිලට අරන් ඒ සන්නම් නාමය යටතේම ඒ නිෂ්පාදනයම ශ්‍රී ලංකාවේ මාකට් එකට ලබා දෙන එක තමයි වරලත් ව්‍යාපාර වලින් සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු වරලත් ව්‍යාපාර සඳහා ඔයාලට දීලා තියෙන අර්ථ දැක්වීම මොකක්ද කියලා. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් සපයන ව්‍යාපාර ආයතනයක් එම භාණ්ඩය හෝ සේවාව නිශ්චිත වෙළඳපොළ ප්‍රදේශයක අලෙවි කිරීමට තවත් ව්‍යාපාර ආයතනයකට අවස්ථාව ලබා දෙයි නම් එම ව්‍යාපාර සංවිධාන ක්‍රමය වරලත් ව්‍යාපාර ලෙස හඳුන්වයි. එතකොට මේ විදේශීය රටක තියෙන පීසා නිෂ්පාදන ව්‍යාපාරේ ඒ නමින්ම ලංකාවේ වෙළඳපොළේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබා දීලා තියෙනවා. එතකොට එහෙම අවස්ථාව ලබා දීලා තියෙන ව්‍යාපාර වලට අපි කියනවා වරලත් ව්‍යාපාර කියලා. වරලත් ව්‍යාපාරයකට සම්බන්ධ පාර්ශ්ව දෙකක් ඉන්නවා. වරලත් හිමියා සහ වරලත් ලාභියා. දැන් මම කලින් ගත්ත උදාහරණේ විදේශ රටක තියෙන පීසා සමාගම අපි කියනවා වරලත් හිමියා කියලා. එතකොට ලංකාවේ පීසා විකුණන්න අවසර ලබාගත් ආයතනයට අපි කියනවා වරලත් ලාභියා කියලා. වරලත් හිමියා කියන්නේ වරලත් සමාගමේ වෙළඳ නාමය යටතේ භාණ්ඩ විකිණීමට වෙනත් ව්‍යාපාරවලට අවසර දෙන සමාගම වරලත් හිමියා. වරලත් ලාභියා කියන්නේ වරලත් සමාගමෙන් අවසර ලබාගත් ආයතනය. ඒ වගේම ළමයි මේ වරලත් ලාභියා හා වරලත් හිමියා අතර ගිවිසුමක් තියෙනවා. අපි ඒ ගිවිසුමට කියනවා වරලත් ගිවිසුම කියලා. එතකොට මේ වරලත් ගිවිසුමේ අන්තර්ගත වෙනවා වරලත් ලාභියාට මොනවද ලැබෙන්නේ කියලා. ඒ කියන්නේ ව්‍යාපාර නාමය භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා, වෙළඳ ලකුණු භාවිතා කරන්න අවස්ථාව ලැබෙනවා, ලාංඡනය භාවිතා කරන්න අවසර ලැබෙනවා. ඒ වගේම මේ වරලත් ගිවිසුමේ නීති රීති, කොන්දේසි, මූල්‍ය කොන්දේසි වගේ දේවලුත් අදාළ වෙනවා. ඒ වගේම ළමයි වරලත් ලාභියා විසින් මූලික ගෙවීමක් වරලත් හිමියට කරන්න ඕනේ. ඊට අමතරව මාසිකව යම්කිසි මුදලක් වරලත් හිමියට ලබා දෙන්න ඕනේ. ඒ ලබා දෙන මුදලට අපි කියනවා පුරස්කාරය කියලා. එතකොට පුරස්කාරය කියන්නේ වරලත් ලාභියා විසින් මාසිකව වරලත් හිමියාට ලබා දෙන මුදල තමයි පුරස්කාරය කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු වරලත් ගිවිසුමක් අනුව වරලත් හිමියා විසින් වරලත් ලාභියාට සපයන පහසුකම් මොනවද කියලා වෙළඳ නාමය භාවිතා කරන්න අවසර දෙනවා, කළමනාකරණ පුහුණුව ලබා දෙනවා.
ගොඩක් වෙලාවට ළමයි විදේශීය රටක තියෙන ස්ටෑන්ඩඩ් එකටම ඒ ක්වොලිටි එකටම ඒ ගුණාත්මයෙන්ම ලංකාව තුලත් අදාළ නිෂ්පාදනය කරන්න අවශ්‍ය කළමනාකරන පුහුණුව වරලත් හිමියා විසින් වරලත් ලාභියාට ලබා දෙනවා. ඒ වගේම අලෙවි කරන සහාය ලබා දෙනවා, මූල්‍ය පහසුකම් ලබා දෙනවා, වෙළඳසැලේ නිමාව සකස් කරලා දෙනවා. ගොඩක් වෙලාවට ළමයි විදේශීය රටක තියෙන අදාළ වෙළඳසැලයි ලංකාවේ තියෙන වෙළඳසැලයි බොහෝ දුරට සමාන වෙනවා. ඒකට හේතුව තමයි ලංකාවේ වෙළඳසැලත් හදන්න ඕනේ අර විදේශීය රටක තියෙන ස්ටෑන්ඩඩ් එකට ගැලපෙන විදිහට. ඒ වගේම නිෂ්පාදිතය හෙවත් භාණ්ඩ හා උපකරණ සපයනවා. ඒ වගේම ශිල්පීය ඥානය ලබා දෙනවා. අදාළ නිෂ්පාදනය කරන්න අවශ්‍ය දැනුම ලබා දෙනවා. ඊට පස්සේ අපි බලමු වරලත් ගිවිසුම අනුව වරලත් ලාභියා විසින් ඉටු කළ යුතු කාර්යයන් මොනවද කියලා. වරලත් ලාභියා කොන්දේසි වලට අනුව කටයුතු කරන්න ඕන. ඒ වගේම වරලත් ලාභියා විසින් ප්‍රාග්ධනය ආයෝජනය කරන්න ඕන. ඇත්තටම ළමයි මේ වරලත් ව්‍යාපාරය පටන් ගන්න එක හරි අමාරුයි. මේකට විශාල වියදමක් යනවා. විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්න වෙනවා. ඒ වගේම වරලත් හිමියා කියන සැපයුම් කරුවන්ගෙන් හෝ වරලත් හිමියාගෙන් අදාළ භාණ්ඩ මිලට ගන්න ඕනේ. ඒකට හේතුව තමයි අර වරලත් හිමියා හැම වෙලේම උත්සාහ කරනවා ඒ විදේශීය රටේ ඒ මව් සමාගමේ තියෙන භාණ්ඩවල ක්වොලිටි එක ගුණාත්මය ලබා දෙන්න. ශ්‍රී ලංකාවේදීත් පාරිභෝගිකයට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා භාණ්ඩ මිලදී ගැනීමේදී වරලත් හිමියාගෙන් හෝ ඔහු විසින් නිර්දේශ කරන සැපයුම් කරුවන්ගේ පමණක් මිලට ගන්න ඕනේ. ඒ වගේම ගිවිසගත් පරිදි ගාස්තු ගෙවන්න ඕන. මාසයක් පතා පුරස්කාරය ගෙවන්න ඕන. වරලත් ව්‍යාපාර ප්‍රධාන වර්ග 3යි. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර, නිෂ්පාදන වරලත් ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර. නිෂ්පාදිත වරලත් ව්‍යාපාර කියන්නේ මොනවද? වරලත් හිමියාගේ වෙළඳ ලකුණු සහිත භාණ්ඩ ඔහුගෙන් මිලටගෙන නැවත විකිණීමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර නිෂ්පාදිත වරලත් ව්‍යාපාර වේ. දැන් khනිජ තෙල් හිතන්නකෝ. khනිජ තෙල් වරලත් හිමියාගෙන් මිලට ගන්නවා එයාගේ වෙළඳ ලකුණ සහිතව. එතකොට ලංකාවේ මාකට් එකෙත් විකුණන්නේ ඒ වෙළඳ ලකුණ යටතේ. එතකොට එවැනි ව්‍යාපාර නිෂ්පාදිත වරලත් ව්‍යාපාර කියලා හඳුන්වනවා. එතකොට මෙතනදී නිමි ද්‍රව්‍ය ප්‍රොඩක්ට් එක තමයි වරලත් හිමියාගෙන් අරගෙන තියෙන්නේ. ඊළඟ එක නිෂ්පාදන වරලත් ව්‍යාපාර. වරලත් හිමියාගේ වෙළඳ ලකුණු යටතේ භාණ්ඩ නිෂ්පාදනය කර බෙදා හැරීමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර නිෂ්පාදන වරලත් ව්‍යාපාර වේ. එතකොට මේ නිෂ්පාදන වරලත් ව්‍යාපාරයක වරලත් ලාභියාට අවස්ථාව ලැබෙනවා භාණ්ඩය නිෂ්පාදනය කළ බෙදා හරින්න. තුන්වන වරලත් ව්‍යාපාර වර්ගය තමයි ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර. ළමයි ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර කියන්නේ වරලත් හිමියාගේ නමින් ඒ වගේම ඒ ක්‍රමය යටතේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට වරලත් ලාභියාට අයිතිය පැවරෙන වරලත් ව්‍යාපාර තමයි ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර කියලා කියන්නේ. දැන් ළමයි ඔයාලා දැකලා ඇති සමහර ආහාර සපයන වෙළඳ ආයතන තියෙනවා. එතකොට ඒ වෙළඳ ආයතනවල වරලත් හිමියාගේ නම භාවිතා කරනවා. ඒ කියන්නේ විදේශීය රටක තියෙන අදාළ වරලත් හිමියාගේ නම පාවිච්චි කරනවා. එතකොට විදේශීය රටක තියෙන විදිහටමයි වෙළඳසැල ඩිසයින් කරලා තියෙන්නේ. වෙළඳසැල සකස් කරලා තියෙන්නේ විදේශීය රටක තියෙන විදිහටමයි. ඒ ක්‍රමයේ යටතේමයි. එතකොට ඒ වෙළඳසැලේ වැඩ කරන සේවකයන්ගේ යුනිෆෝම් එක පවා අර විදේශ රටක ඉන්න සේවකයන්ගේ යුනිෆෝම් එක විදිහට සකස් කරලා තියෙන්නේ. ඒ වගේම වෙළඳසැල ඩිසයින් කරලා තියෙන්නේ මේ විදිහට, මෙනු එක සකස් කරලා තියෙන්නේ මේ විදිහට. එතකොට ඒ වගේ ව්‍යාපාර වලට අපි කියනවා ව්‍යාපාර ක්‍රමය සඳහා වූ වරලත් ව්‍යාපාර කියලා. වරලත් ව්‍යාපාර ක්‍රමේ වාසි තියෙනවා වරලත් හිමියාට වගේම වරලත් ලාභියාටත්. වරලත් හිමියාට තවත් රටකට ආයෝජනය කරන්න ඕනේ නැහැ. ලොකු මුදලක් වැය කරන්නේ නැතුව තව රටකට තමන්ගේ වෙළඳපොළ පුළුල් කරගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට විදේශීය රටක ඉන්න වරලත් හිමියට ලොකු වියදමක් දරන්නේ නැතුව ආයෝජනයක් නැතුව වෙනත් රටකට තමන්ගේ නිෂ්පාදන බෙදා හැරීමේ විකිණීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ප්‍රචාරණය කරන්නත් තනියම ප්‍රචාරණ වියදම් වරලත් හිමියාට දරන්න වෙන්නේ නැහැ. වරලත් ලාභියා සමග බෙදාගෙන ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම
මේ ව්‍යාපාර ක්‍රමයේදී ආයෝජනය කරන්නේ වරලත් ලාභියා. එතකොට වරලත් ලාභියාගේ ආයෝජනයෙන් වරලත් හිමියාට ප්‍රතිලාභ ගන්න පුළුවන්. ඒ වගේම වරලත් ලාභියාගේ කාර්යක්ෂමතාවය මත નિરાයාසයෙන්ම වරලත් හිමියාට ප්‍රතිලාභ හම්බ වෙනවා. දැන් හිතන්නකො ළමයි වරලත් හිමියාට ලංකාවේ මාකට් එකට එන්න ඕන නම් එයාට ඒ සඳහා ලොකු පිරිවැයක් දරන්න වෙනවා. ලොකු වියදමක් දරන්න වෙනවා. හැබැයි નિરાයාසයෙන්ම වරලත් ව්‍යාපාර හරහා ඒ කියන්නේ වරලත් ලාභියා හරහා වරලත් හිමියාට අවස්ථාව ලැබෙනවා ලංකාවේ ඒ අදාළ නිෂ්පාදනය විකුණ ගන්න. ඒ වගේම වරලත් හිමියා වරලත් ලාභියා මගින් පෝෂණය වෙනවා. ඊළඟට අපි බලමු වරලත් ලාභියාට තියෙන වාසි මොනවද කියලා. දැන් වරලත් හිමියාගේ ප්‍රසිද්ධ කීර්ති නාමයක් තියෙනවානේ. ඒක නිසා විශාල වෙළඳපොළක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අසාර්ථක වීමේ ප්‍රවණතාවය අඩුයි. මොකද වරලත් හිමියා කියන්නේ මේ වෙනකොට සාර්ථක ව්‍යාපාරිකයෙක්නේ. එතකොට එයා සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඒක නිසා ජනප්‍රියතාවය වැඩි. එතකොට ජනප්‍රියතාවය වැඩි නිසා ප්‍රචාරණය පහසුයි, අසාර්ථක වීමේ ප්‍රවණතාවය අඩුයි. ඒ වගේම වරලත් හිමියාගේ කළමනාකරණ පුහුණුව ලැබෙනවා. එතකොට වරලත් ලාභියා ඉගෙන ගන්නවා කොහොමද සාර්ථකව ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ කියලා. එතකොට මූල්‍ය පහසුකම් ලැබෙනවා, අමුද්‍රව්‍ය අවම මිලකට ලැබෙනවා. එතකොට ඒ වගේ වාසි වරලත් ලාභියාට තියෙනවා. දැන් අපි කතා කරමු වරලත් ව්‍යාපාරවල සීමා. මේ සීමාවලට එනකොටත් වරලත් හිමියාට තියෙන සීමා තියෙනවා, වරලත් ලාභියාට තියෙන සීමා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලාම කතා කරමු වරලත් හිමියාට තියෙන සීමා මොනවද කියලා. දැන් ළමයි සමහර වෙලාවට වරලත් ලාභීන් අසාර්ථක වෙනවා. එහෙම අසාර්ථක වුණොත් වරලත් හිමියාටද ඒකෙන් පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි සමහර වරලත් ලාභීන් ඉන්නවා. එයාලා අහිතකර ලෙස ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වරලත් ලාභියා එයාට ඕන විදිහට සමහරලාට අධික ලාභ ගන්න ගුණාත්මයෙන් අඩු අමුද්‍රව්‍ය භාවිතා කළා ඒ අදාළ රෙසිපි එක භාවිතා නොකර නිෂ්පාදනය සිද්ධ කරනවා නම් ඒ වගේ දේවල් වරලත් හිමියාටත් අහිතකර ලෙස බලපානවා. ඒ වගේම ළමයි වරලත් ලාභයෙන් සමහර වෙලාවට අධික ලාභයක් උපයනවා. එතකොට එයාලා මොකද කරන්නේ? ඒ ලාභයෙන් වැඩි කොටසක් එයාලම රඳවා ගන්නවා. ඊට පස්සේ අපි කතා කරමු වරලත් ලාභියාට තියෙන අවාසි මොනවද කියලා. වරලත් ලාභියාට එයා කැමති විදිහට ව්‍යාපාර කටයුතු කරගෙන යන්න බෑ. ඒ කියන්නේ පූර්ණ ස්වාධීනත්වයක් හිමි වෙන්නේ නැහැ. ඒ වගේම මේ ව්‍යාපාර ක්‍රමය ලබා ගන්න විශාල පිරිවැයක් දරන්න වෙනවා. මේක ලේසියෙන් ගන්න පුළුවන් ව්‍යාපාර ක්‍රමයක් නෙවෙයි. විශාල පිරිවැයක් දැරීමට සිද්ධ වෙනවා. ඒ වගේම ලාභය අවිනිශ්චිතයි. සමහර වෙලාවට ඒ ව්‍යාපාර ක්‍රමය ඒ නිෂ්පාදනය ලංකාවට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ලාභය පිළිබඳ අවිනිශ්චිතයි. ඒ වගේම ළමයි මේ වරලත් හිමියාගේ කීර්ති නාමය මතනේ රැඳෙන්නේ. ඒක නිසා ආයෝජන පිළිබඳ අවධානමක් තියෙනවා. අනිත් කාරණය තමයි මෙතන වරලත් givisුමක් තියෙනවානේ. මේ වරලත් givisුම නිසා වරලත් ලාභියා පීඩනයකට ලක් වෙනවා. එතකොට ඒ වගේ අවාසි වරලත් ලාභියාට තියෙනවා. දැන් අපි කතා කරමු ව්‍යාපාර සංයෝජනය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර සංයෝජනය කියන්නේ ව්‍යාපාර කිහිපයක් එකට එකතු වීම. දැන් මේකට අර්ථ දැක්වීම ඉදිරිපත් කළොත් සමාගම් දෙකක් හෝ කිහිපයක් එකට එකතු වී කටයුතු කිරීම ව්‍යාපාර සංයෝජනය ලෙස හැඳින්වේ. මේ ව්‍යාපාර සංයෝජනයේ ආකාර දෙකක් තියෙනවා. එකක් ඒකාබද්ධ වීම, දෙක අත්පත් කර ගැනීම. ඒකාබද්ධ වීම කියන්නේ මොකද්ද? වෙන වෙන්න පැවති සමාගම් දෙකක් හෝ කීපයක් තනි ව්‍යාපාරයක් බවට පත්වීම තමයි ඒකාබද්ධ වීම කියලා කියන්නේ. එතකොට ළමයි මේ ඒකාබද්ධ වීම සිද්ධ වෙන්න පුළුවන් එක් සමාගමක් තවත් සමාගමක වත්කම් හා වගකීම් මිලට ගැනීම. ඒ වගේම හිතන්නකො මේ සංයෝජනය වෙන්න බලාපොරොත්තු වෙන සමාගම් දෙක එයාලගේ මෙතෙක් කල පැවති ව්‍යාපාර කටයුතු නවත්තලා නව සමාගමක් පිහිටුවීමෙනුත් මේ ඒකාබද්ධ වීම සිද්ධ වෙනවා. එතකොට අත්පත් කර ගැනීම කියන්නේ මොකද? එක් සමාගමක් විසින් තවත් සමාගමක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීම. එතකොට වැඩි කොටස් හිමි සමාගමට පාලන බලය හිමි වෙනවා. ඒකාබද්ධ වීම තුනක් තියෙනවා. තිරස් සංයෝජනය, සිරස් සංයෝජනය සහ විෂම සංයෝජනය කියලා. එක සමාන ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින සමාගම් දෙකක් හෝ කීපයක් එකතු වීම තිරස් සංයෝජනය කියලා කියනවා. දැන් සපත්තු නිෂ්පාදන ආයතන දෙකක් සංයෝජනය වීම.
ඒ වගේ එක සමාන ව්‍යාපාර කටයුතු වල යෙදී සිටින සමාගම් දෙකක් හෝ කීපයක් ඒකාබද්ධ වීම තමයි තිරස් සංයෝජනය කියලා කියන්නේ. දැන් හිතන්නකෝ සපත්තු නිෂ්පාදන ආයතන දෙකක්, ඒ වගේම සිසිල් බීම නිෂ්පාදන ආයතන දෙකක්, බිස්කට් නිෂ්පාදන ආයතන දෙකක් එකට එකතු වෙනවා නම් අපි ඒකට කියනවා තිරස් සංයෝජනය කියලා. ඒ වගේම කිසියා නිෂ්පාදිතයක විවිධ අවස්ථාවල යෙදී සිටින සමාගම් කිහිපයක් ඒකාබද්ධ වීම අපි කියනවා සිරස් සංයෝජනය කියලා. දැන් හිතන්නකෝ සපත්තු නිෂ්පාදන සමාගමක් හම් නිෂ්පාදනය කරන සමාගමක් එක්ක සංයෝජන වීම. එහෙම නැත්නම් ජෑම් නිෂ්පාදනය කරන සමාගමක් වීදුරු බෝතල් නිෂ්පාදනය කරන සමාගමක් සමග සංයෝජනය වීම. එතකොට මේ සමාගම් දෙකම යම්කිසි භාණ්ඩයක එහෙම නැත්නම් යම්කිසි නිෂ්පාදිතයක විවිධ අවස්ථාවල තමයි සිටින්නේ. එතකොට මේ විවිධ අවස්ථාවල සිටින සමාගම් දෙකක් එකට එකතු වීම අපි කියනවා සිරස් සංයෝජනය කියලා. ඊළඟට විෂම සංයෝජනය. විෂම සංයෝජනය කියන්නේ එක සමාන නොවන වෙනස් වර්ගවල ව්‍යාපාර එකට එකතු වෙන එක. සපත්තු නිෂ්පාදන සමාගමක් බිස්කට් නිෂ්පාදන සමාගමක් එක්ක සංයෝජනය වෙනවා. දැන් බලන්නකො මෙතනදී එයාලගේ නිෂ්පාදිතය සමානක් නැහැ, නිෂ්පාදන කටයුතු සමානක් නැහැ, මොනවත් සමාන නැහැ. හැබැයි මේ සමාගම් දෙක එකට එකතු වෙනවා. අපි ඒකට කියනවා විෂම සංයෝජනය කියලා. දැන් ළමයි මේ රූපේ බලන්න මෙතන දැව භාණ්ඩ නිෂ්පාදකයා, දැව භාණ්ඩ නිෂ්පාදකයා, දැව භාණ්ඩ නිෂ්පාදකයා. එතකොට මේ සියලු ව්‍යාපාර නිෂ්පාදනය කරන්නේ දැව භාණ්ඩ. එතකොට එක සමාන නිෂ්පාදන සිදු කරන ව්‍යාපාර සංයෝජනය තමයි මෙතන තියෙන්නේ. එතකොට මේකට අපි කියනවා තිරස් සංයෝජනය කියලා. ඊට පස්සේ ළමයි හිතන්නකෝ දැව සපයන්න, දැව භාණ්ඩ නිෂ්පාදකයා, දැව භාණ්ඩ අලෙවිකරුවා සංයෝජන වෙනවා කියලා. දැන් බලන්නකො මෙයාලා එකම නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවල ඉන්න සමාගම්. එතකොට මේ සමාගම් තුන එකතු වෙනවා කියන්නකෝ. එතකොට මෙතන තියෙන්නේ සිරස් සංයෝජනය. දැව සපයන්න, දැව භාණ්ඩ නිෂ්පාදකයා සහ දැව භාණ්ඩ අලෙවිකරුවා එකට එකතු වීම. අපි ඒකට කියනවා සිරස් සංයෝජනය කියලා. දැන් හිතන්නකෝ දැව භාණ්ඩ අලෙවිකරුවා සංයෝජනය වෙනවා බේකරි නිෂ්පාදකයෙක් එක්ක. මේ දෙන්නගේ තියෙන එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් නිෂ්පාදන කටයුතු. හැබැයි මේ දෙන්න එකට එකතු වෙනවා. අපි ඒකට කියනවා විෂම සංයෝජනය කියලා. ඉතින් දරුවනේ මම හිතනවා ඔයාලා මේ පාඩම හරියට තේරුම් ගන්න ඇති කියලා. මගේ වීඩියෝ එක බලන බඩ ස්තුතියි. ඒ වගේම මම ආරාධනා කරනවා මගේ channel එකට subscribe කරන්න කියලා. ආයුබෝවන්.